මේ ටාටා 1618 ඔන්න ෆස්ට් ටයිම් ටිපර් එකත් AC දාගෙන ආවා. ඉතින් මේ විදිහේ ටාටා LPK 1618 ටිපර් රථ 10ක් ලංකාවේ අංක 1 සන්නාමයක් වන අරලිය සහල් ආයතනයේ විසින් ඩිමෝ ආයතනයෙන් අද මිලදී ගත්තා. මේ වැඩි දියුණු කරපු ටිපර් රථය ගැන දැනගන්න ඔයාලත් ආසද? ඔන්න ඒකට සුදුසුම කෙනා ඉන්නවා මාත් එක්ක. ඩිමෝ ආයතනයේ වාහන වෙළඳ අලෙවි කළමනාකරු දීප්ත කුමාර මහත්මයා. ආයිබෝන් මුලින්ම. ඉතින් ටාටා මේ අලුත්ම ටිපර් රථය මොකක්ද මේ? අතර මේක තමයි අපි ටාටා එකෙන් අඳුන්ලා දීපු අලුත්ම ටිපර් එක ටාටා 1618 1618 කියන ටිපර් රථේ කියුබික් මීටර්ස් වලින් ගත්තොත් කැපැසිටි එක තියෙනවා කියුබික් මීටර්ස් 10ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් කියුබ් නම් කියුබ් 3.6ක් වගේ වෙනවා. මාසිත අපි දැන් අවුරුදු 30ක ඉඳලා ඩිමෝ ආයතනයත් එක්ක මේ විදිහේ වාහන 150ක් 200ක් වගේ අතර වාහන සංඛ්‍යාවක් අප ආයතනයේ සතුටු තියෙනවා. ඉතින් අද දවසේත් අපි ටිපර් රථ 10ක් ඩිමෝ ආයතනයත් එක්ක එකතු වෙලා අද දවසේ අපේ ආයතනයෙන් ලබාගෙන තියෙනවා. ඉතින් විශ්වාසවන්ත හොඳ සේවාවක් අපිට ලබා දෙන නිසා තමයි අපි ඩිමෝ ආයතනයත් එක්ක මේ වගේ එකතු වෙලා හැමදාමත් කටයුතු කරන්නේ. ඇත්තටම ලංකාවේ තියෙන මාර්ග පද්ධතියේ ගැළපෙන වාහනයක් තමයි ඇත්තටම ඩිමෝ ආයතනයෙන් අපිට ටිපර් රථත් ඒ වගේම 1615 කියන කන්ටේනර් රථ තියෙන ලෝර රථත්. ඒ නිසා තමයි අපි ලංකාව වටේම මතන කඳු පල්ලම් සියල්ල ගා කරගන්න පුළුවන්. අපිට විශ්වාසවන්තව අපේ සහල් බෙදා හැරීම කටයුතු කරන්න පුළුවන් අත ඔවුන් සතුව තියෙන නිසා තමයි වසර 30ක වගේ අධික කාලයක් පුරාවටම ඔවුන් සමග අපි මේ ආකාරයෙන් හැදිලා ඉන්නේ. ඉන්දියාව මම හිතන්නේ ලෝකයේ ආර්ථිකයේ තුන්වෙනි තැනට අවිල්ලා තියෙනවා. ඉතින් ඩිමෝ ආයතනය ගත්තත් මම හිතන්නේ ඉදිරියට යන ආයතනයක් හැමදාම අලුත් දේවල් කරනවා. ඒ වගේම වාහනවල හැමදාම අලුත් දෙයක් නිර්මාණය වෙලා තියෙන උන් සතුව. ඒ නිසා තමයි අපි ඔවුන් එක්ක මේ ආකාරයෙන් එකතු වෙලා ඉන්නේ. මාසයකට කිහිප වතාවක් ඔවුන්ගේ ආලවි නියෝජිතයන් ඒ වගේම ආෆ්ටර් සේල්ස් ටීම් එක ඇවිල්ලා අපස්සම කතා බහ කරලා අඩුපාඩුවක් තියෙනවා නම් ඒ සකස් කරන්න ඔවුන් සෑම වෙලාවකම මග බලා ගන්නවා. ඉතින් වගකීම් යුතු ආයතනයන් නිසා තමයි අපි ඩිමෝ ආයතනයත් එක්ක එකතුලා ඉන්නේ. ඉතින් ඔයාලටත් මේ විදිහේ AC තියෙන වැඩි දියුණු කරපු ටිපර් රථයක් ගන්න ඕන නම් ඒ විතරක් නෙමෙයි ටාටා එකේ ඕනම වාහනයක් ගන්න ඕන නම් කතා කරන්න තියෙන්නේ ඩිමෝ එකේ අංකයට 13.80.